හෙලෝ කට්ටිය මොකද දෙන්නේ ඔන්න අදත් ආවා චැලෙන්ජ් ඔෆ් ඇකඩමි YouTube channel එකෙන් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් අද මම කරන්න යන්නේ වෙනස් වීඩියෝ එකක්. ඉතින් අන්බොක්ස් වීඩියෝ එකක් චැලෙන්ජ් එකක් අමුකුවක් නෙමෙයි. අද මම හදන්න යන්නේ සිල්වා ප්‍රේ බට්ටන් මේ කාඩ්බෝඩ් එකෙන් අපේ කවුද එයාගේ නම K-of challenge studio මල්ලි දයියක් දන්නේ හරියටම වයස දන්නේ K-of challenge studio එකට මේකෙන් හදන්න යන්නේ මම සිල්වා ප්‍රේ බට්ටන්. එහෙනම් අපි සිල්වා ප්‍රේ බට්ටන් හදමු. ඉතින් යාළුවනේ මම උතන ඉඳලා තමයි මේ වැඩ ටික කරන්න පටන් ගත්තේ. ඉතින් පොඩි සිල්වා ප්‍රේ බට්ටන් එකක් හදන්න මම ඉතින් වැඩි ලොකු ඒවා හදන්න බෑ. මං අතේ ගම් එකක්වත් තිබ්බේ නෑ. මං ප්ලාස්ටර් ගහලා මේක හැදුවේ. මම ඉතින් වීඩියෝ එකේ මේ මයික් එකෙන් රෙකෝඩ් කරන්නේ. මට වීඩියෝ එක කරනකොට කතා කරන්න බෑ. මම වේගෙන් වැඩේ කරා. ගණන් ගන්න එපා. ඉතින් මම පිළියෙන් කපන්නේ. ඕක මැදක් ඉදර යද්දි කියවනවා තනියෙන්. ඔයාලා බලන් ඉන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. ඉතින් වීඩියෝ එක බලන්න. මම කතා කරනකොට ඔයාලට ඩිස්ටර්බ් වෙනවනේ. ඔයාලා හින්දා වීඩියෝ එක බලන්න. මම කතා කරන්නේ මෙතනින් නවත්තන්නම්. ඉස්සරහට කතා කරන්න. එහෙනම් බලමු අපි වීඩියෝ එක. ටිකක් දුරට වැඩ ටික ඉවරයි. ඉතින් ඔහොම තමයි කපාගෙන යන්නේ. අපි බලමු. ඉතින් මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නැති subscribe කරලා තියාගන්න, bell icon එක තෝල් කරන්න. මං ගාව half sheet තිබ්බ නෑ. ඒ හින්දා මම මේ ඔය මගේ පොතකින් කොළ දෙකක් විතර කඩාගත්තා. ගණන් ගන්න ඒවා. ඉතින් එහෙම තමයි. ඉතින් අපිට සල්ලි නෑ මචං වැඩි. හරිද? ඒ හින්දා අපි තියෙන විදියට වැඩේ කරා මම. මට මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා මම ওই විදියට වැඩේ කරේ. ලොකුවට සල්ලි තිබ්බේ නැහැ. ඉතින් බඩු ගෙනල්ලා වීඩියෝ එකට කියන්නේ සල්ලි යට කරන්න. ඒ හින්දා මම ගෙදර තිබ්බ බඩු වලින් පොඩි මේ ගේමක් ගැහුවා. ඉස්සරහට තමයි ලස්සන ඉතින් මේ කෑලි ටික තියෙන්නේ. ඔයාලා බලලා යන්න ඔය වීඩියෝ එක. තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම නවතින්නම්. ඔයාලා ආයෙත් බලන්න වීඩියෝ එක. මම ආයෙත් තැනකදී ඔයාලත් එක්ක කතා කරන්න එන්නම්. දැන් නම් පිටිපස්සේ කොටස අලවගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ අපිට ඉස්සරහා කොටස අලව ගන්න. තව පිටිපස්සෙත් කොටස කැලි දෙකක් තුනක් අලව ගන්න තියෙනවා. ප්ලාස්ටර් කැලි. අපි ඉස්සරහා කොටස අලව ගන්න බලමු. අපි ඉස්සරහා කොටසත් අලවගෙනම එහෙනම් බලමු. පිටිපස්සේ කොටස දැන් ටිකක් අලවලා ඉවරයි. ටිකක් නෙමෙයි පිටිපස්සේ කොටස අලවලා ඉවරයි. දැන් ඉස්සරහා කොටස අලවන්න හදන්නේ මම. ආයෙත් මතක් කරනවා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක තෝර කරලා තියාගන්න. මම දාන වීඩියෝ වල ළඟටම ඉන්න ගන්න පුළුවන්. ඉස්සරහටත් තව මේ වගේ ලස්සන වීඩියෝ ඕන නම් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් යම්මඩම බැන්නත් කමන්නේ කමෙන්ට් එකකින් මම ඒකටත් කැමතියි. ඉතින් ඔයාලට ඔයාලා සතුට බැනලා හරි කමන්නේ මේ
කමෙන්ට් එකක් දාන්න කියලා මම මතක් කරනවා. එහෙනම් අපි ආයෙත් නවතින්නම්. මම Challenge of Academy. හරි ඉතින් ටික වෙලාවකට පස්සේ ලෝගෝ එක හදලා ඉවරුණා. ලෝගෝ එකට මේ සිල්ලා ප්‍රේ බටන් එක කැතයිද ලස්සනයි. මේක ලස්සනයි. ඊට වැඩිය දෙයක් හදන්න බෑ. පාට දෙන්න බෑ ලෝගෝ. ගන්න බබා බ්ලාස්ටර් ටික ගැව්වේ. මේ තියන්නේ නමක් දාගත්තා ගේම්ස් චැලෙන්ජ් ස්ටුඩියෝ කියලා. මේ වීඩියෝ එක කේඑෆ් චැලෙන්ජ් ස්ටුඩියෝ බලලා ෂෙයා කරන්න. බයි බයි.